දැන් මේ වෙනකොට මුළු ලංකාවක් අපේ උත්සවය ගැන කතා කරනවා. ඔන්න ආයෙත් නරක මාමලා නැන්දලා ටීචර්ව අල්ලගන්න හදන්නේ. මම බය වෙන්නද? අඬන්නද? ඒ ටිකක් දුකින් ඉන්නේ මම පුතේ. හිතේ ආසාවෙන් මගේ දරුවෝ වෙනුවෙන් සල්ලි ගොඩක් ගොඩ ගැහිලා නෙමෙයි. මම හම්බ කරලා මගේ දරුවන් මගේ ස්ටාෆ් එකට පඩි ගෙවලා ඒ හම්බෙන මුදලින් රටට සේවයක් කරලා මම තනියෙන් තියාගෙන නෙවෙයි මගේ රටට සේවයක් කරලා මගේ මයි මාසේ තියෙන වෙසක් පොයේ දවසේ ස්මාර්ට් බෝඩ් දන්සලා කිසිම ගුරුවරයෙක් කවදාවත් නොකරන කරන්න හිතන්නේවත් නැති තරම් දෙයක් කරන්න නිතරම හිතන්නේ මම විශ්වාස කරනවා දෙවියෝ මාව එවලා ඇත්තේ පුතාලා වෙනුවෙන් දෙයක් කරන්න. අන්න ඒ නිසා මට මේ ලැබෙන ආදරය ගෞරවය හයියක් කරගෙන මම දෙයක් කරනවා මගේ රටට. කවුරු චානුකස මොනවා කිව්වා නේද? මාව දන්නවා මගේ වටේ ඉන්න අය. මාව දන්නවා මාව දන්න අය. බාගෙට දන්න අය නෙවෙයි. මොනා කිව්වත් කවුරු මොනා කියන්නේත් මාව බාගෙට දැනගෙන. මාව හරියට දන්න කෙනෙක් කවදාවත් පුතාලාගේ ටීචර්ට මොකවත් කියයිද? කියයිද? ටීචර් වැටෙනකොට අල්ල ගන්නවද හයියෙන්? මට ඇති. මට ඕනේ නෑ ලොකු අයගේ කිසිම අදහසක්. මට ඕනේ නෑ ලොකු කෙනෙක්ගේ කිසිම දෙයක්. මට ඉන්නවා මගේ පුතාලා. මට ආදරෙයි මගේ පුතාලා. මට වේ ඇති මම මැරෙනකම්ම.